අයියෝ ලයිට් යන් ෂි චූටි පුතේ චූටි පුතේ ඔව් ලයිට් ගියානේ බලන්නකො මට උයා ගන්නත් නෑ මේ ඔය මොකක් හරි පත්තු කරන්නකො අනේ මගේ ෆෝන් එක ගන්න එපා උඹලා කළුවරයි මට කුස්සියෙන් එන්න ඔපේ ඉන්නේ මේ ඔය ලෑම්ප් එක පත්තු කරන්නකො අනේ ඉක්මනට යෝ මොන කරුමයක්ද අප්පා මේ දැන් ඉතින් අද උයාගෙන ඉවරයි මම ෂි හරිද මට ටෝච් එක ගහන්න වෙන්න මේ අර සුමන නන්දලාට කතා කරලා බැලුවා නම් හරි මේ බහන්නකො ලයිට් තියෙනවද කියලා එහාට මේ අපිට විතරක්ද දන්නේ නැන්නේ නැත්තේ ටිප් ස්විච් එක බලුවද ගිහින් බලන්නකො ඉතින් අනේ මම කියනකම් ඉන්න ඕනේද ටිප් එක ගිහින්ද දන්නේ නැහැ මේ අර මේ පොඩ බැල්කනියට ගිහින් බලන්නකො අර එහා පැත්තේ කන්දර ලයිට් තියෙනවද කියලා ඈ චූටි පුතේ ගිහින් බලන්නකො බැලුවද තියෙනවා ඔයා කියන්නේ ඈතද ඒ ලයින් එක අපේ නෙමෙයි ඒ ඈත වෙන ලයින් එක මං කියන්නේ මේ ළඟ පේනවද කළුවරද එහෙනම් ලයින් එකටම නෑ මං හිතන්නේ ඒ පැත්තේ නැත්තම් ගෑස්සිනේ ගියේ ලයිට් නේද ඒ කියන්නේ තාම එන්නේ එකපාර ගියා නම් එනවා ඉන්නකො සුමනනන්තර කෝල් එකක්වත් ගන්න දැන් ඉතින් ඉඳගෙන ඉමු ඉතින් වෙන මොනව කරන්නේ මට දැන් උයන්නත් නෑ ගෑස් තිබ්බට ඉතින් අනේ මට කළුවරේ උයන්න බෑ අප්පා උඹලා මගේ ෆෝන් එකක් ගන්නවනේ මේ වෙලාවට ටෝච් එකවත් ගහ ගන්න නෑ හදිස්සියේ මං කළුවරේ හැප්පිලා වැටෙනවා තාම පොඩෙන් අඬක් කැඩෙනවා අර පූසා මගේ කකුල් දෙක අස්සේ හැප්පෙනවා තාම පොඩෙන් මම කොන්ද කැඩෙනවා මගේ අර ගෑස් සිලින්ඩරේ හැප්පිලා කළුවරේ ගානිකෝ බලන්න ආයේ මගේ ෆෝන් එක හෙලෝ සුමනක්කේ මේ ලයිට් තියෙනවද ඔහාට නැද්ද ඔව් මේ දැන් ගැසිලා නේද ගියේ ඔව් අනේ මට උයා ගන්නවත් නැහැ එකපාරට ලයිට් ගියා ඈ චූටි පුතේ විදුලි මල මණ්ඩලයට කතා කරා නම් අහන්න තිබ්බා නෑ මං ගන්නම් කොමින්ටකෝ හෙලෝ මහත්තයා මේ අපිට මේ ලයිට් නෑනේ දැන් පැය දෙක තුනක ඉඳලා ඔව් ඔව් ඒ ලයින් එක තමයි එහෙමද එතකොට මහත්තයා අද ලයිට් දෙන්නේ නැද්ද ගහක් කඩා වැටිරලු ඔව් අර ග්‍රාම සේවක කාර්යාලයේ හරි ගහක් කඩා වැටිලු මේ ලයිට් කණුවක් උඩට ඔව් අර පැත්තට ලයිට් නේ අර ලයින් එකට තියෙනවනේ අර අයින එකට අර ඈත පේන්නේ ගස් කඩා වැටෙන්නේ තපේකටනේ හැමදාම යෝ දැන් ඉතින් මොනවා හරි කාලා බුදියා ගමු ඉතින් වෙන මොනව කරන්නද ෆෝන් charge කරගන්න වෙන්නේ නැහැ තමයි ඉතින් ආයේ ෆෝන් charge කරගන්න එක තමයි ඉතින් උඹලට වැඩි